ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානීය පරමාණු බෝම්බයක් නිපදවමින් සිටින බවට චෝදනා කරනවා. ඔහු අවධාරණය කරන්නේ ඉරානීය සම්බන්ධයෙන් බුද්ධි අංශ විසින් ඉදිරිපත් කර ඇති කිසිදු වාර්තාවක් පිළිගැනීමට තමන් සූදානම් නොමැති බවයි. පසුගිය මාර්තු 25 වන දින ඇමරිකානු කොංග්‍රසයේ හමුවේ බුද්ධි අංශ ප්‍රකාශ කළේ ඉරානයේ යුරේනියම් බලගැන්වීමක් සිදු කළද පරමාණු බෝම්බ හෝ වෙනත් න්‍යෂ්ටික අවිනිෂ්පාදනය නොකරන බවයි. කෙසේ වෙතත් ජනාධිපති ට්‍රම්ප් මෙම ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කරනවා. ට්‍රම්ප්ගේ මෙම ස්ථාවරය ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන පිළිබඳ එක්සත් ජනපදය තුළ පවතින විවිධ මතභේදයන් නැවත වරක් ඉස්මතු කරනවා. ට්‍රම්ප් පරිපාලනයේ ඉරානයට එරෙහිව දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරන අතර 2015 දී අත්සන් කරන ලද ඉරාන න්‍යෂ්ටික ගිවිසුමෙන් එක්සත් ජනපදය ඉවත් වුණා. මේ අතර ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් ආරච්චි අවධාරණය කරන්නේ ඊශ්‍රායල් ප්‍රහාර නතර කරන තුරු ඇමරිකාව සමග කිසිදු සාකච්ඡාවකට එළඹීමට තමන් සූදානම් නොමැති බවයි. මෙම ප්‍රකාශය සාකච්ඡාවලට එන්නේ ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් කළ ඉල්ලීමට පිළිතුරක් ලෙස සටහන් වුණා. ඉරානය දිගින් දිගටම අවධාරණය කරන්නේ කලාපයේ ස්ථාවරත්වය සඳහා ඇමරිකාව සහ ඊශ්‍රායලය විසින් සිදු කරන ප්‍රකෝපකාරී ක්‍රියා නැවැත්විය යුතු බවයි. ඉරානයට පහර දීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සති දෙකක කාලයක් ලබා ගන්නා බවද වාර්තා වෙනවා. මේ තත්ත්වය කලාපීය නොසන්සුන්තාව තවදුරටත් උග්‍ර කළ හැකි අතර ඇමරිකාව සහ ඉරානය අතර පවතින උණුසුම් තත්ත්වය ඉදිරි සති කිහිපය තුළ තීරණාත්මක දිශාවකට යොමු විය හැකියි. ජාත්‍යන්තර ප්‍රජාව මෙම තත්ත්වය සමීපව නිරීක්ෂණය කරන අතර ගැටුම් උත්සන්න වීම වැළැක්වීම සඳහා රාජතාන්ත්‍රික විසඳුම් කෙරෙහි අවධානය යොමු කරමින් සිටිනවා.